සුබ දවසක් සියලු දෙනාටම. අපි ඩිජිටල් වේදිකාවක් ඔස්සේ හැමදාම ඔබට කතා කරනවා. ඒ කතා කරන එකේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි අධ්‍යාපනයේ ශාස්ත්‍රීය පරිවර්තනයක් ඇති කරන එක. 21 වෙනි වසර උචිත නිපුණතා පිරිච්ච ගෝලීය පුරවැසියෙක් ගොඩනැගීම සඳහා ශාස්ත්‍රීය පරිවර්තනයක් අපි අපේක්ෂා කරනවා. අලුත් ඉගෙනුම් ක්‍රම, ස්ට්‍රීම් බේස් පන්ති කාමරයක් ඔස්සේ කොහොමද දරුවාගේ පූර්ණ සංවර්ධනය ඇති කිරීම සඳහා 21 වෙනි සියවසට උචිත දරුවෙකු නැගීම සඳහා අධ්‍යාපන ගම දිශාවනතිය වෙනස් කරන්නේ. ගුරු භූමිකාව වෙනස් කරන්නේ කොහොමද? ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය ඵලදායී කරන්නේ කොහොමද කියන එක අපි එක පැත්තෙන් කතා කරනවා. හැබැයි අනිත් පැත්තෙන් වේගයෙන් වෙනස් වෙන තාක්ෂණික ලෝකයේත් එක්ක තාක්ෂණයත් අපේ ඉගෙනුම් ගැනීම ක්‍රියාවලියට නැත්නම් පන්ති කාමරයට නැත්නම් අධ්‍යාපන පද්ධතියට මිශ්‍ර කරගන්න. ඒ සඳහා අපි අඳුරලා දුන්න අපිම නිර්මාණය කරපු ශ්‍රී ලංකා ECCD කියන නැත්නම් ශ්‍රී ලංකා এডুকেෂන් කියන ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එක නැත්නම් පාසල් කළමනාකරන පද්ධතිය. ලෝකේ බොහෝ රටවල පාසල පෙර පාසල උසස් අධ්‍යාපන ආයතන අද ඩිජිටලයිස් වෙලා තිනවා. එක් පාසලේ තියෙන සිවිල් පරිපාලන කටයුතු මෙහෙයුම් කටයුතු ඔපරේෂනල් ඇක්ටිවිටීස් අද සිදු වෙන්නේ ඩිජිටලයිස් වේදිකාවක් ඔස්සේ. හැබැයි අපි තාම බර කරත්තෙන් යන්නේ එහෙම නැත්නම් අපි මේ වේගවත් පරිවර්තන අපි ලක් කරනවා කියන්නේ. හැබැයි අපි හැමතිස්සෙම කතා කරාට මේ වේගවත් පරිවර්තන අපිට ඕනේ කියලා අපි කොයිතරම් ලෑස්තිද මේ පරිවර්තන අපේ ජීවිතේට බද්ධ කරගන්න. අපේ ගුරු වෘත්තියට බද්ධ කරගන්න. අපේ පෙරපාසල බද්ධ කරගන්න. අපේ ඉස්කෝලේට බද්ධ කරගන්න. හැබැයි අපි ඒක බද්ධ කරගන්න යන වෙලාවේදී අපිට මොකද්ද බයක්, චකිතයක් නැත්නම් පසුගාමී ගතියක් තියෙනවා පරිවර්තනය. ඒක ඇත්තටම ඒ සඳහා යන බීදම පිරිවැය නිසා නෙවෙයි මානසිකව තියෙන යම්කිසි පසුබෑමක් දෝ කියලා හිතෙනවා මේ අපි වැඩ කරන පිරිසත් එක්ක තියෙන ඔවුන්ගේ වෙනස් වෙන්න තියෙන මන්දගාමී රටාව එක වෙලාවක. හැබැයි අපි ආරාධනා කරනවා ඔබ ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න ඕන නම් මේ වෙනසට නතු වෙන්න වෙනවා. අපි ජාතික ව්‍යාප්තියක් විදිහට ඉස්සෙල්ලාම අපි අඳුර ගන්නවා පෙර පාසල් 100ක් එහෙම නැත්නම් පාසල් 100ක් මේ 100ම නැත්නම් මේ 200ම අපි නොමිලේ ඩිජිටලයිස් කරලා මේ ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කරා මේවා ඵලදායීතාව කොහොමද වර්ධනය කරන්න කියන එක ප්‍රායෝගික අත්දැකීම් ලබන්න අපි අවස්ථාව දෙනවා. මේ අවස්ථාවල් නොමිලේ ලබලා මේ ඩිජිටලයිස් කරපු පාසලක් තුළින් ඩිජිටලයිස් කරපු පෙර පාසලක් තුළින් කොහොමද පාසලේ කාර්යක්ෂමතාව වර්ධනය වෙන්නේ කියන එක සැබෑ ලෙස අත්දකින්න. ඊට පස්සේ ඔබට තීරණය කරන්න පුළුවන් මේවට යනවද නැත්නම් ආයෙත් පරණ ක්‍රමයට යනවද කියන එක. මොකද මේවා පිරිවැයක් දාලා නෙවෙයි නොමිලේ ඔබට ලබන්න පුළුවන් අත්දැකීමක්. එහෙනම් මේ අපි ඔබට මේ දෙන අවස්ථාවේ ඔබ කැමති නම් ඒ අත්දැකීම විඳ ගන්න මේ පහළ තියෙන ලින්ක් එක හරහා ඇඳුම්පතක් යොමු කරන ඔබේ පාසල ඔබේ පෙර පාසලත් ඩිජිටලයිස් කරලා දෙන්න කියලා නොමිලේ අපි ඒක කරලා දෙනවා. එක පළාතකින් 10 ගානේ ලංකාවෙන් පෙර පාසල් 100ක් තෝරා ගන්නවා. එක පාසලක එක පළාතකින් 10 ගානේ ලංකාවෙන් පාසල් 100ක් තෝරා ගන්නවා. එහෙනම් මේ 200ම අපි නොමිලේ ඩිජිටලයිස් කරලා දෙනවා. සම්පූර්ණ කාලයක් අපි දෙනවා මේ අත්දැකීම් පරිවර්තන අත්විඳින්න. මොකද එතකොට අපිට පුළුවන් ලංකාවට හඬ ගාලා කියන්න මෙන්න බලන්න ඩිජිටලයිස් කරන එකේ තියෙන වටිනාකම කියලා. එහෙනම් ඔබත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න.